එන්ගේජ්මන්ට් වීඩියෝ එකේ පාර්ට් 2 එක තමයි මේ යන්නේ. ඉතින් එදා අපි ගියේ කැන්ඩි වලට ගියේ එන්ගේජ්මන්ට් එකට කලින් දවසේ 23 වෙනිදා තිබ්බේ ඔක්තෝබර් 23. ඉතින් 22 තමයි අපි ගියේ. කොහොම හරි යන දවසේ උදේ අපිට මේ පන්සලට උදේ දානේ තිබුණා අපේ. ඉතින් ඒකත් හොඳයි. ඉතින් අපි දානෙත් අරගෙන පන්සලට ගිහිල්ලා පිරිත් නූලක් එහෙම ගැට ගහගෙන ආමුද්‍රන්ට කියලා ආශිර්වාද අරගත්තා ඊළඟ දවස වෙනුවෙන්. ඉතින් උදේ දානේ පන්සලට තිබුණ එක ඇත්තටම එදා හොඳයි කියලා හිතුණා. කොහොමද මම පන්සල් යන්නේ හිටියේ. ඉතින් ඒ නිසා දානේ තිබ්බා. නිසා හැමම දානේ දවස් දානෙත් අරගෙන උදේ පන්සලට ගියා. මේ තියෙන අපේ පන්සල. අපි දහම් පාසල් ගියෙත් මේ පන්සලට. ඉතින් එදා වැහැලා ටිකක් බිම හැම තෙතයි. ඒ වුණාට හරි නිදහස් වගේ උදේ පාන්දර පන්සලට ගියාම හරිම නිස්කලංකයි පරිසරය වටපිටාව ඔක්කොම. ඉතින් අපි යන්නේ වෑන් එක. ඉතින් මේ වෑන් එක ඇවිල්ලා එදා ඇත්තට වහිනවා. අපේ නංගිය කුඩක් දාගෙන ඉන්නේ මේ ඒ වෙලාවේ. ඉතින් මේ ඉන්නේ අපේ යන කට්ටිය. මගින් තවමක් ගන්න. ඉන්නේ වගේ මල් කුමාරියෝ දෙන්න. ඉතින් මේ අපේ උදයන් කන කඩේ ගමනක් බෑ. බැරිද? එයා මෙතනින් මාඩි කරගන්න. කොහොම අනිත් පැත්ත හැරෙන්න චුට්ටක්. උදයන් මෙතනින් මාඩි කරගන්න. එතකොට හරියයි. ලස්සනයි ඔය කොණ්ඩේ. ඉතින් අපි මේ එයාට විහිළු කරා එයාගේ ගවුම අපිට ගේන්න අමතක වුණා කියලා. ඒකට තමයි පොඩ්ඩක් මේ තද වෙලා වගේ ඉන්නේ හැට. ඉතින් යන ගමන් අපි සර්විස් ඒරියා එකේ නතර කරලා වොෂ්රූම් එහෙම ගිහිල්ලා තමයි ගියේ. ඉතින් ගියා අපේ නැන්දා ඊට පස්සේ මාමා යාළුවගේ බබාලා හතර දෙනා අපේ ලොක්කෝ අම්මා ලොකු නැන්දා මල්ලි අක්කා ඊට පස්සේ අපේ ගෙදර හතර දෙනා අපි ටික දෙනයි ගියේ. ඉතින් ඒ යන ගමන් ඔන්න අපි අන්නාසි ගන්න නතර කරා. මේ හරිය මාරු විදිහට අන්නාසි ගඩවල් තිබුණේ. අතර මේ හරිම රසයි. ඉතින් ওই මිරිස් දාපු අය මිරිස් දාපු නැති ඒවා. ඉතින් වර්ග දෙක තුනකින් අරගත්තා. රසයි. වයින් රසට හොඳට තිබුණා. ඊට පස්සේ ආයේ මේ කඩගන්නාව හරියේ නතර කරා කෑම කන්න. ඒ ගන්න ගන්න නතර කරපුවම තමයි මේ අපි බඩේ ඉරිඟු ගත්තේ. හරිය ඉතින් දන්නවනේ හැමෝම. ඉතින් දිගටම බඩේ ඉරිඟු තම්බනවා. ඒ කඩවල් තියෙන්නේ. ඒවත් හරි රසයි. අර ලපටි කරල්. හරිම රසයි. ඉතින් මේ තියෙන්නේ වහින්න ඉස්සර. දැන් නම් මේවා මේ විදිහට තියනවද දන්නේ නැහැ. සමහරකට මේ තැන් වලින් ආයෙ ගිහිල්ලාද දන්නේ නැහැ. ඊට පස්සේ කොහොමද තත්ත්වය කියන්න නම් දැක්කේ නෑ. ඉතින් අපි වීඩියෝ වලින් දකින ටික තමයි. හැබැයි අපි යන දවස් ටිකේ නම් හරිම ලස්සනට ඒ ටික තිබුණා. මේ තියෙන්නේ විලා එක අපි යන වෙලාවේ. ඉතින් එයාලා බාගෙට මේ ටික ඩෙකොරේෂන් කරන ගමන් තමයි තිබුණේ. ඉතින් ඔය විදිහට තමයි අපි යනකොට තිබුණු ටික. ඉතින් තව තියෙනවා උඩ සෙටප් එක ගහලා තිබුණා. මට යන්න දුන්නේ නෑ ඒ ටික බලන්න. ඉතින් ඊට පස්සේ අපි හවස මේ මාලිගාවට ගියා. ගිහිල්ලා මාලිගාවත් වැඳලා ඊට පස්සේ ආයෙ අපි විලායකට ආවා. මේ අතරේ මම මගේ මල් බොකේ එක බලන්න ගියා. ඒකේ වීඩියෝ එකක් නම් මේකේ නැද්ද කොහෙද බලමු තිබ්බොත් අප්ලෝඩ් කරන්නම. ඉතින් ඒ වෙලාවට මාලිගාව හරිම නිදහස් වගේම හරිම ලස්සනයි. හරි හිත නිවෙනවා. ඉතින් එතෙන්ට ගියාම ඒ නිසා තමයි අපි මාලිගාවත් වඳින්න ගියේ. ඉතින් නුවර යන කිසි කෙනෙක් මාලිගාව වඳින්න නැතුව එන්නේ නැහනේ. ඒ වෙලාවට ඇත්තටම සෙනඟ අඩුයි. ටිකක් අඩුයි. ඉතින් මේ වැවරවුම දිගේ යනවා ටිකක් පේන්නේ නැහැ වැවට. හැබැයි ලයිට් වෙඩලා ටිකක් වැව් පේනවා. ලස්සනයි ටිකක්. ඉතින් ඇත්තටම මේ වෙලාවට ගියාම මහන්සියකුත් ලොකුවටම නැහැ. ප්‍රශ්නෙත් නැහැ. සීතලකුත් ලොකුවටම නැහැ. ඉතින් ඇත්තටම මේ හරිම සනීපයි පරිසරය. ඊට පස්සේ අපි විලායකට ගියායම ගිහිල්ලා මගේ නේල්ස් ටික කරගත්ත මම ඒ වෙලාවේ අක්කත් එක්ක එකතු වෙලා මම දැම්මේ ආටිෆිෂල් නේල්ස්
නියපොතු වවාගෙන ඉන්නේ කරදරයි. ඉතින් ඒ නිසා මට හිතුණා මේ විදිහ ලේසි කියලා. මම ඉතින් nails ගෙන්නගෙන online මේ තනියම ඒ ටික කරගත්තා. තනියම කොට ඉතින් අක්කා තමයි ටික කරේ. ඉතින් බලන්නකෝ ඒ ටික ලස්සනයිද කියලා. පොඩ්ඩක් දිග වැඩි ගතියක් නම් තිබුණා මට. ඉතින් මේ තියෙන්නේ ඊළඟ දවසේ උදේ, ඒ කියන්නේ 23 වෙනිදා උදේ. ඉතින් පාන්දර 1:00ට අපි ගියේ ඩ්‍රෙසින් වලට. ඉතින් හස්බන්ඩ්ගේ යාළුවෙක් තමයි මාව ඩ්‍රෙස් කරේ. මම කලින් වීඩියෝ එකෙත් කිව්වනේ. ඉතින් මේ දවස් තමයි එයා මාව මුලින්ම දැක්කේ. ඉතින් ඒ වුණාට එයා හැම අවුලක් තිබුණේ නැහැ. ඇත්තටම ලස්සනට එයා මාව ඩ්‍රෙස් කරලා තිබුණා එදා. ඉතින් එදා හිටපු අය ගොඩක් අය කිව්වා මං එදා ලස්සනයි කියලා. ඉතින් දර්ශී thank you යාට. ඇත්තටම මාව ලස්සන ඩ්‍රෙස් කරලා තිබුණාට. ඉතින් මේ ඉන්නේ ඩ්‍රෙසින් එක ඉවර වුණාට පස්සේ මම ඉතින් ඇත්තටම ලස්සනයි මට නම් මාව. ඉතින් ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න ලස්සනයිද කියලා. ඉතින් ඔන්න අපි ෂූට් එකට ගියා. ඉතින් මේ උදේ ගල්මඩුව රජමහා විහාරේ තමයි අපේ මේ ෂූට් එක කරේ. ඉතින් ඔය තියෙන ෆ්‍රස් ලුක් එක බලන්න යන එක. ඉතින් අනිත් අය නම් කොහොමද දන්නේ නැහැ. මෙතන මගේ නම් ෆ්‍රස් ලුක් එක කියලා කිව්වට මම එනකොටම යාමාව දැක්කා. ඉතින් ඒ වුණාට වීඩියෝ එකට ෆොටෝස් වලට ඕන නිසා ඉතින් අපි ආයේ බොරුවට ඒක ඇක්ට් කරලා පෙන්නුවා. ඉතින් අනිත් ඒ වගේ කොහොමද කියන්නේ දන්නේ සමහර වගේ ඉතින් ඇත්තටම එයාලා දකින්න නැතුව ඒ වෙලේ සර්ප්‍රයිස් වෙනවා වෙන්නත් පුළුවන්. මෙතන ඉතින් මගේ නම් එහෙම සර්ප්‍රයිස් වුණේ නෑ ඇත්තටම. යා මොකද වාව ඉස්සෙල්ලාම දැක්ක නිසා. මට නම් පොඩ්ඩක් අර හાર્ට් එකේ නිකන් අමුතු ගැස්මක් වගේ එකක් තියෙනවා. සමහරකට හැමෝටම එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම සතුටුයි. ඒ වගේම මොකද්ද අමුතු මේ ගැස්මක් මේ තියස්මක් තිබුණා මේ වෙලාවේ. ටික වෙලාවක් යනකොට ඒක මේ සාමාන්‍ය අතට හැරුණා නෝමල් වුණා. ඉතින් ඔය බලාගෙන යන්කෝ. බලන්න ලස්සනද කියලා අපේ behind the scenes ටික. ෆොටෝස් ටිකයි වීඩියෝස් ටිකයි කරේ මහේෂ් කියලා අය කෙනෙක්. මහේෂ් කුමාර ෆොටෝග්‍රැෆි කියලා FB එකේ සර්ච් කරාම එනවා. නෝරම කෙනෙක් එයා. ඉතින් අපේ වීඩියෝ එක ලස්සනට තිබුණා. හිත බලාවෝ ගැවසීලා තමන. ඉතින් මේ තියෙන සයින් කරන වෙලාව මගේ පැත්තෙන් සයින් කරේ සාක්ෂිවල සයින් කරේ අපේ තාත්තා. හස්බන්ඩ් පැත්තෙන් එයාගේ බොස්. ඉතින් මම හිතන් හිටියේ මේ වෙලාවේදී ඇත්තටම ලැජ්ජ හිතෙයිද මට මේ කියන ටික කියා ගන්න පුළුවන් වෙයිද. ඉතින් එහෙම හිත මං කලින් හිටියේ. ඒත් ඒ වෙලාවෙ එච්චර ලොකු අවුලක් වුණේ නැහැ. ඉතින් සාමාන්‍ය විදිහටම හිටිය විදිහටම හිටියා. ඒක කියන්න එහෙම ලැජ්ජාවක් ආවෙත් නැහැ. ඉතින් අමුතුම සතුටකුත් නෙවෙයි. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් සතුටුයි. ඇත්තටම ඉතින් ජීවිතේ වෙනස් වෙච්ච දවසක්, වෙනස් වෙච්ච වෙලාවක් මේ වෙලාවේ. ඉතින් සතුටුයි. හැබැයි ඇඬුනේ නෑ මට නම්. හස්බන්ඩ් ඇඬෙත් නෑ ඉතින්. ඉතින් ඒ වුණාට ඉතින් අවුරුදු අපේ ෆෑකටත් අවුරුදු 5ක්. ඉතින් අවුරුදු 5කට පස්සේ ඉතින් ප්‍රශ්න ගොඩාක් තිබුණා. ගෙවල් වලින් ප්‍රශ්න තිබුණා. ඉතින් මූල්‍යමය ගැටලු අනම්මනම් ගොඩක් ඒවා තිබ්බා. ඒ ඔක්කොමත් එක්ක ඉතින් ඒ අතරින් කොහොම හරි අපේ එන්ගේජ්මන්ට් එක වුණා. ඉතින් අපි දෙන්නා මැරි කරා. ඉතින් මට කියන්න තියෙන්නේ කවදාවත් අපි ආදරය කරන කෙනාව අපිට අහිමි වෙන්න එපා කියලා. මේ මගේ පළවෙනි ආදරෙත් නෙමෙයි. හැබැයි ඉතින් මට හම්බ වෙච්ච හොඳම ආදරේ තමයි මේ. ඉතින් ඒ නිසා මම අන්තිමට යාව මැරි කරන්න තීරණය කරා. ඉතින් ඔය විදිහට තමයි අපේ දවස් එදා ගෙවුනේ. අපි ඉතින් TikTok එකමත් කරා. ඉතින් මේ ඔක්කොම ඉවර වෙලා ඉතින් අන්තිමට ගෙදර එන්න උනා. පොඩි දුකක් තියෙනවා. ඉතින් මැරි කරපු ගමන්ම එයාව දාලා එන්න උන එකට. ඉතින් ලස්සන දවස මගේ.
මං වෙනුවෙන් ආපු එයා වෙනුවෙන් ආපු අපිට උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි කියලා කියනවා මම. ඉතින් මේ තියෙන්නේ අපේ ෆොටෝස් ටිකක්. මම ඉතින් ටිකක් අප්ලෝඩ් කරා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය ඉන්නව නම් ගොඩාක් ඉන්නව කොහොමද? අනේ ඉතින් කැමති නම් විතරක් මගේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් හැමෝටම බුදු සරණයි. ගිහින් එන්නම්. බයි. ආයෙත් කියන්නේ මං වෙනුවෙන් දාපු හස්බන්ඩ් වෙනුවෙන් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි. අපේ අම්මලට තාත්තලටත් එක්කම.